ඕගොල්ලෝ YouTube එකේ උඩට පහළට යද්දී දැක්කද Nvidia ලගේ අලුත් ඉවෙන්ට් එකක් තිබ්බ දැන් සති දෙකකට විතර කලින්. ওই ඉවෙන්ට් එකේදී ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා අලුත් සුපර් චිප් එක. මොකද මේ චිප් එකේ නම? Nvidia RTX Spark. 2026 ඕලෙවල් වලට තව මාස 5යි. ඕලෙවල් ICT මාස 5න් විභාගයට අවශ්‍යම කරුණු සමග සැකසූ පොත් දෙකක් යටතේ ඉගෙන ගන්න. ඒ එකට වගකීන අපි ඔන්ලයින් ෆුල් රිවිෂන් පන්තියට එකතු වෙන්න. ඕලෙවල් ICT නම් ශාමික කෝනාර. මේ Nvidia RTX Spark කියන සුපර් චිප් එක මුළු ටෙක් ෆීල්ඩ් එකම කලඹුවා. මොකක්ද ඒකට හේතුව? මේක නිකන් සුපර් කම්පියුටරයක් අපේ අත උඩට ගෙනාවා වගේ. ලැප්ටොප් එකට සුපර් කම්පියුටරයක් දැම්මා වගේ සීන් එකක් තමයි මේ Nvidia RTX Spark කියන චිප් එක අඳුනලා දුන්නා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මොකද්ද කළේ? ඉස්සර CPU එකක් ගන්න. GPU එකක් ගන්න. ඊට පස්සේ RAM එකක් ගන්න. නේද? ගේමින් කම්පියුටරයක් හදනවා නම් අපි CPU එකක් ගන්නවා වෙනම, GPU එකක් ගන්නවා වෙනම, RAM එකක් වෙනම ගන්න. Nvidia RTX Spark කියන සුපර් චිප් එකේ වෙනස තමයි මේකෙදී අපේ CPU එක විදියට 6 core CPU එකක් හම්බෙනවා. ඊට පස්සේ GPU එක විදියට 6100 I think මම හිතන්නේ 6000 6100 6000 වගේ අතර කුඩ කෝස් GPU එකක් හම්බෙනවා. ඊට පස්සේ 128GB unified memory එකක් හම්බෙනවා. මේ ටික ඔක්කොම අර පොඩි චිප් එකේ ඉන්ක්ලූඩ්. මෙන්න මෙච්චරක් විතර පොඩි චිප් එකක්. ওই චිප් එකේ මේ ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා. CPU එක 6 core CPU එකක්, GPU එක 6100 CUDA cores, ඊට පස්සේ 128GB unified memory. එතකොට මෙතන මේ අර CPU එක කියලා පොඩි කෑල්ලක් ගන්නවා. ඊට පස්සේ GPU එක කියලා පත size VG එකක් ගන්නවා. ඊට පස්සේ RAM එක කියලා තව කෑල්ලක් ගන්නවා. RAM එකක් ගන්නවා. එතකොට මේ ඔක්කොම පොඩි චිප් එකකින් ගන්නවා කියන්නේ කොහොමද? දියුණුව. එතකොට ওই ටික ඔක්කොම අපේ මොකද්ද මේ Nvidia RTX Spark එක හරහා අපිට ගන්න පුළුවන්. ඒගොල්ලෝ මේකේ කියනවා AI computations වලට ඒගොල්ලෝ මේක වැඩි දියුණු කරලා තියෙන්නේ. එතකොට මේකේ tensor cores කියන 6 core CPU එකට GPU එකට අමතරව tensor cores include වෙනවා මේ AI computation power එක වැඩි කරන්න. එතකොට ඒගොල්ලෝ කියනවා තව මට මතක විදියට 1 petaflop 1 petaflops flops කියන්නේ floating points operations per second. floating points operations per second තමයි petaflops කියන්නේ. flops කියන්නේ floating point operation per second. එතකොට peta කියන එක දන්නවනේ. කොහොමද peta හැදෙන්නේ? කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා නේද? එතකොට සාමාන්‍යයෙන් අපේ normal VJ එක ඒ කියන්නේ 4090ක් වගේ එකක උපරිම ඒ කියන්නේ හොඳම VJ එක අපේ තියෙන්නේ ටෙරාෆ්ලොප්ස් 8ක් වගේ. ටෙරාෆ්ලොප්ස් 80ක් මට මතක නෑ 80ක්ද 8ක්ද කියලා. ඔයගේ ගානක් තමයි අපේ තියෙන්නේ සාමාන්‍ය අපේ GPU එක. අපි සාමාන්‍ය ගේමින් PC එකක් හදද්දි. එතකොට මේ RTX Spark එකේ තියෙනවලු 1 petaflops. ඒ කියන්නේ අපිට ගණන් හදා ගන්න පුළුවන් තප්පරයකට ගණන් කීයද? පෙටා කියන්නේ ටෙරා 1000. අපි 80යි කියලා ගමු. 80ක් තමයි සාමාන්‍ය GPU එක තිබිලා තියෙන්නේ. හැබැයි දැන් මේ Spark එකෙන් පුළුවන් අපිට ගණන් 1000ක් හදන්න. තප්පරයකට. ටෙරා 1000ක් ගණන් හදන්න. ඊට පස්සේ අනිත් ඒ තමයි මේගොල්ලෝ කියනවා මේ RTX Spark කියන සුපර් චිප් එකේ 120 billion parameters AI මොඩල් එක ලෝකරි රන් කරන්න පුළුවන්. ගොඩාක් ලොකු එකක් නෙවෙයි 120 billion parameters කියන්නේ normal
AI මොඩල් එක අපිට ලෝකල් රන් කරන්න පුළුවන්. අපි දැන් chat GPT use කරද්දි මොකද්ද කරන්නේ? open AI ලගේ සර්වර් එකකට අපේ data ටික යවලා අපි ඒගොල්ලන් උත්තරයක් ගන්නවා නේද? chat GPT වල කරන්නේ අපි මොකක් හරි සර්වර් එකකට ලොග් වෙනවා ඒගොල්ලන්ගේ ඊට පස්සේ අපිට ඒකෙන් උත්තරයක් ගන්න. හැබැයි මේකෙදි මේ chip එක use කරලා අපිට පුළුවන් 120 billion parameters AI මොඩල් එකක් අපේ PC එකේම රන් කරගන්න. අපේ laptop එක හරි මොකක් හරි PC එකක් හරි මොකේ හරි රන් කරගන්න පුළුවන් අපේ locally ඔය AI මොඩල් එක. ඊට පස්සේ අපිට ඔය සර්වර්ස් එක සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. දැන් මොඩල් එක තියෙනවා අපේ කම්පියුටරේ අපිට ඒකත් එක්ක අපේ වැඩ කරගන්න පුළුවන්. ඔන්න ඕවා තමයි ඒගොල්ලෝ කියන්නේ එක එක හොඳයි කියලා. තව ඒගොල්ලෝ කියලා තියෙනවා මම දැක්ක වීඩියෝ එකක් තියෙනවා මම ඒක ඔයගොල්ලන්ට දාන්නම් බලන්න. ඒ වීඩියෝ එකේ ඒගොල්ලෝ ඒජන්ට්ස්ලා යූස් කරලා දැන් සාමාන්‍යයෙන් ආකිටෙක්චරල් විෂුවලයිසේෂන් සඳින මිනිස්සු දන්නවා ඒකේ අමාරුයි. මමත් ඕක කරලා තියෙනවා මම ඒ ලෙවල් ඉවරලා ටික කාලයක් නිකන් හිටියනේ ওই කාලේ මම ආකිටෙක්චරල් විෂුවලයිසේෂන් සැන්දා. ඕක මට මතකයි මම ඉස්සර මගේ ලැප් එකෙන් දාලා නිදා ගන්න පැය 10යි පැය 12යි එහෙම රෙන්ඩ වෙන්න. එතකොට මේ RTX Sparking ඒගොල්ලෝ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන් කරන්නේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ඒජන්ට් කෙනෙක් කියන්නේ අපේ වැඩ කරන එක්කෙනෙක්. ඒජන්ට්ස්ලා ගැන මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට පස්සේ වෙලාවක. ඒජන්ට් කෙනෙක් ඉන්නවා. එයා මේ බ්ලෙන්ඩර් මෙතන බ්ලෙන්ඩර් ඊට පස්සේ ආකිටෙක්චරල් විෂුවලයිසේෂන්ස් කරන තව මොනවත් ඒවත් එක්ක එයා සම්බන්ධ වෙලා මෙයා මේවත් එක්ක කන්ටැක්ට් කරගෙන මෙයා විෂුවලයිසේෂන් එක අඳිනවා. අපිට දෙන්න තියෙන ප්‍රොම්ප්ට් එක. මෙතනට ප්‍රොම්ප්ට් එක දුන්නාම එයා විෂුවලයිසේෂන් එක ඇඳලා අපිට දෙනවා මෙන්න මේක තමයි මේ විදිය තියෙන්නේ. ඔයා ඕකේ කරනවද? ඕකේ කරනවනම් ඉස්සරහට යනවා. එහෙම ගිහිල්ලා සම්පූර්ණ අපිට විෂුවලයිසේෂන් ඇඳලා දෙනවා එළියට විනාඩි ගානක. මම මේ වීඩියෝ එකක් දාන්නම් ඔයගොල්ලන්ට. මාර මාස හිතනවා. ඒ කියන්නේ ලෝකෙ කොච්චර දියුණු වෙනවද කියලා අපිට තේරෙනවා ඒක දකිද්දි. ඒ වගේ විෂුවලයිසේෂන් එකක් ඇඳලා ගන්නවා කියන්නේ එච්චර ඉක්මනට නයිස් ඈ වව්. එතකොට ඕක තමයි RTX Spark එකේ කතාව. මම ඉස්සරහට කියලා දෙන්නම් ඔය වගේ දේවල්. ඒජන්ට් කෙනෙක් කියන්නේ කවුද? ඒජන්ට් ළඟින් කොහොමද වැඩ ගන්නෙ? දැන් ඇවිල්ලා තියෙනවා අලුතෙන් මම දැක්කා ක්ලෝඩ්ලා ෆ්ලෙබල් හරි මොකක් හරි කියලා එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක ගැනත් මම කියන්නම්. ලෝකෙ දියුණු වෙනවා ඈ. පට්ට වේගෙන් යනවා. අපි වේගෙත් එක්ක ගියේ නැත්නම් අපි අනිවාර්යෙන්ම අතරමං වෙනවා. මාරම් වේගෙන් ලෝකෙ ඉවෝල් වෙනවා. හරි. එහෙනම් පටන් ගමුනේ ඊතුරු කෑල්ල.